ආසපුරා විදුලි ගැටීමක් දිස් වෙනවා. අඳුරු සෙවනලිය අතරේ ගිනි පුපුරු සහ යන්ත්‍ර සූත්‍ර මත තනි පුද්ගලයෙක් වැඩ කරනවා. ඔහුගේ නම නිකොලා ටෙස්ලා. ඔහු තම කාලයට වඩා ඉදිරියෙන් සිටි බුද්ධිමතු. සියලු දෙනාටම නොමිලේ බලශක්තිය ලබා දීම ගැන සිහිනම වූ දූරදර්ශී පුද්ගලයෙක්. අකුණු සමග කතා කළ කම්බි නැතිව විදුලි සම්ප්‍රේෂණය කරන්න උත්සාහ කළ කෙනෙක්. ඒත් ඇයි දශක ගණනාවක් යනකල් ඉතිහාස පොත්වලින් ඔහුගේ නම මකා දෙන්නේ? ඔහුගේ සොයා ගැනීම් වල සැඟවුණු රහස් මොනවාද? බොත්තමක් ඔවපු සැනින් මුළු නගරයක්ව විනාශ කරන්න පුළුවන් ආයුධයක් ඔවුන් ඇත්තටම නිර්මාණය කළාද? ඔහු පිටසක්වල ශිෂ්ටාචාරයක සම්බන්ධ වෙන්න උත්සාහ කළාද? නිව්යෝක් නුවර හොටලයක තනිවම මුදල් නැතිව මියගිය වෙලාවේ FBI ආයතනයේ ඔහුගේ ලියකියවිලි රාජ්‍ය සන්තක කළේ ඇයි? මේක නිකම්ම නිකන් නවනිපියම්කරුගේ කතාවක් විතරක් නෙමෙයි. මේ විද්‍යාවෙන් දේවත්වයට අත තියලා නිහඬ කරනු ලැබූ මිනිහෙකුගේ කතාවයි. ටෙස්ලා පිටිපස ඇති අභිරහස, මිත්‍යාව සහ සත්‍ය වෙත ඔබ සාදරයෙන් පිළිගන්න. පවුලේ අයගේ සහ ජනප්‍රිය චරිතාපදානවලට අනුව ටෙස්ලා උපත ලැබුවේ 1856 ජුලි 10 වෙනිදා රාත්‍රියේ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයට අයත් වර්තමාන ක්‍රෝෂියාවේ පිහිටි මිලාන් කියන කුඩා ගම්මානයේ. ඔහු උපදින මොහොතේම දරුණු ගිගුරුම් සහිත කුණාටුවක් පැවතුණා. කියවෙන විදියට කුණාටුව අතර ඔහු ඉපදෙනව දැකපු වෙන්නපු මව පවසලා තියෙන්නේ මේ දරුවා කුණාටුවේ දරුවෙක් වේවි කියලා. ඊට ඔහුගේ මව පිළිතුරු දීලා තියෙන්නේ නැහැ. ඔහු ආලෝකයේ දරුවෙකු වේවි කියලයි. ඔහුගේ පියා මිලුටින් ටෙස්ලා ඕතඩොක්ස් පූජකයෙක් මෙන්ම ආධුනික කවියෙක්. ඔහුගේ මව ඩුකා ටෙස්ලා විධිමත් අධ්‍යාපනයක් නොලැබුවත් ගෙදර දොරේ වැඩ පහසු කරගන්න ගෙදරදීම විවිධ උපකරණ නිර්මාණය කළා. ටෙස්ලාට ඔහුගේ නිර්මාණශීලී මනස උරුම වූයේ ඇයගේ. ටෙස්ලට අවුරුදු 3ක් හෝ 4ක් විතර කාලයේදී ඔහුගේ ජීවිත කාලය පුරාම මතකයේ රැඳුණු අත්දැකීමකට මුහුණ දුන්නා. සීතල ශීත රාත්‍රියක තමන්ගේ මෙකාක් නම් පූසාව අතගාමින් ඉන්නකොට ඔහුගේ ලොම්වලින් ගිනි පුපුරු පනිනවා ඔහු දැක්කා. ඒ වයින් එකක් ඔහුගේ අතේ වැදිලා පොඩි කම්පනයක් ඇති වුණා. ටෙස්ලා බය වුණත් ඒ එක්කම ඔහු ඒ ගැන පුදුමයට පත් වුණා. දශක ගණනාවකට පස්සේ ටෙස්ලා ඒ මොහොත ආදරෙන් සිහිපත් කළා. ඒ මායාකාරී රාත්‍රිය මම මගේ පූසගේ පිට අත ගාද්දී උගේ ඇඟෙන් නිල් පාට ආලෝකයක් දිස් වුණා. මගේ අම්මා කිව්වේ ඒක ස්ථිති විද්‍යුතය කියලා. ඒත් මට නම් මේක විශ්වයේ පළවෙනි අභිරහස වුණා. ඊටම කුඩා කාලයේ ඉඳලම ටෙස්ලා අසාමාන්‍ය මතක ශක්තියක් පෙන්눔 කළා. එකපාරක් කියෙව්වට පස්සේ සම්පූර්ණ පොතක් පවා ඔහුට මතක තියාගන්න පුළුවන් වුණා. අද කාලයේ කියනවා නම් ඒක හයිපර්මේසියා වගේ තත්ත්වයක්. ඔහුට දර්ශන, වස්තුන් සහ ලියවිලි පුදුමාකාර පැහැදිලි බවකින් මවා ගන්න පුළුවන් වුණා. 1882දී යාළුවෙක් එක්ක උද්‍යානයක ඇවිදිමින් ඉන්නකොට තමයි ඔහුගේ ජීවිතයේ වැදගත්ම දර්ශනය ඔහුට පහළ වුණේ. ඒ තමයි ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රේරණ මෝටරය. ටෙස්ලා එකපාරටම නැවතිලා කෝටුවකින් වැල්ලේ රූප සටහන් අඳමින් චුම්බක භ්‍රමණයේ මූලධර්ම පැහැදිලි කරන්න පටන් ගත්තා. හරියට ඒක හීනයක් දැක්කා වගේ. ඒ මොහොත තමයි නවීන ලෝකයේ විප්ලවීය වෙනසකට ලක් කළ මෝටරේ බිහි වුණේ. ඊට ටික කාලයකට පස්සේ 1882දී තෝමස් එඩ්සන්ගේ අධිරාජ්‍යයේ යුරෝපා ශාඛාව වුණු පැරිසියේ කොන්ටිනෙන්ටල් එඩ්සන් සමාගම ටෙස්ලාව සේවයට බඳවා ගත්තා. එහිදී ඔහු ජනක යන්ත්‍රය සහ විදුලි මෝටරය වැඩි දියුණු කරමින් වැඩ කළා. ඔහුගේ තාක්ෂණික දක්ෂතාවය කාගෙත් අවධානයට ලක් වුණා. සරල ධාරා පද්ධතිය ගැන ඔහු මුලින්දලම ඉගෙන ගත්තත් ඒවායේ සීමාවන් ගැනත් ඔහුට තේරුණා. 1884දී වසර 28දී ටෙස්ලා නිර්දේශ ලිපියකුත් සාක්කුවේ දාගෙන නිව්යෝක් බලා පිටත් වුණා. ඔහු ළඟ තිබුණේ $7.4ක් තමන් ලියපු කවි කිහිපයක් සහ එඩ්සන්ට ලියපු ඔහුගේ හිටපු ප්‍රධානියාගේ ලිපියක් විතරයි. ඒ ලිපියේ මෙහෙම සඳහන් වෙලා තිබුණා. මම ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක් දන්නවා. එක්කෙනෙක් ඔබ, අනෙක් කෙනා මේ තරුණයා. ඉන්පසුව සිදු වූයේ විද්‍යා ඉතිහාසයේ දරුණුතම සටන. ඒ තමයි ධාරා යුද්ධය. ලිපියෙන් පැහැදුණු තෝමස් එඩ්සන් ඔහුව වහාම සේවයට බඳවා ගත්තා. නමුත් ඒ සතුට වැඩිකල් තිබුණේ නැහැ. ටෙස්ලා විදුලීකරණය අනාගතය සඳහා වඩාත් කාර්යක්ෂම සහ සාක්ෂ්‍යතා සහිත ප්‍රත්‍යාවර්ත ධාරා පද්ධතියක් යෝජනා කළා. එඩ්සන් ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කළා. ඔහු තමන්ගේ සරල ධාරා පද්ධතිය ආරක්ෂා කළා වගේම තමන්ට පාලනය කළ නොහැකි කිසිම විකල්පයක් ගැන ඔහු සැක කළා. කලකිරුණු සහ ඉච්ඡා බංගත්වයට පත්වුණු ටෙස්ලා රැකියාවෙන් ඉල්ලා අස්වුණා. ඔහු අද කාලයේ ඔබ්සෙසිව් කොම්පල්සිව් ඩිසෝඩර් තත්ත්වයක් ලෙස හඳුනාගත හැකි හැසිරීම් රටා පෙන්වන්න පටන් ගත්තා. ඔහු නිතරම අත්සේදුවා. සම්පූර්ණයෙන්ම පිරිසුදු නැති වස්තුන් ඇල්ලීමෙන් වැළකුණා.
යමක් අල්ලන්න කලින් ඒවායේ පරිමාව මනසින් ගණනය කළා. ඔහුට 3 ඉලක්කම් ගැන විශේෂ උනන්දුවක් තිබුණා. තැනකට ඇතුළු වෙන්න කලින් ඒ වටේ 3 පාරක් ඇවිදිනවා. නැත්නම් තමන්ගේ පිඟන් කෝප පිරිසිදු කරන්න හරියටම නැප්කින් 18ක් ඉල්ලනවා. මේවට අමතරව තවත් රෝගාබාධයක් තිබුණා. නිදන්ගත නිින්ද නොයාම. ඔහු කිව්වේ තමන්ට දවසකට පැය 2ක් විතර නිින්ද යන්නේ කියලා. දරුණු ඉරුවාදරදයක සහ උත්තේජනවලට අධික සංවේදීතාවයක් ඔහුට තිබුණා. මේ නිසා සමහර පරීක්ෂකයන් අනුමාන කරන්නේ ඔහුට සිනිස්තීසියා හෝ ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ඔටිසම් තත්ත්වයක් තිබෙන්නට ඇති බවයි. එහෙම වුණත් ඔහු නොවනත්වාම වැඩ කළා. ඔහුගේ ශාරීරික දුර්වල වුණත් මනස නොසැලෙන සුළු වුණා. ටික කාලයක් ටෙස්ලා ජීවත් වෙන්න අගල් කපමින් වැඩ කළා. මුදල් හෝ හිතවත්කම් නැතුව ඔහු අමතක වෙලා යන්නම නියමිතව තිබුණා වගේ. නමුත් ඔහුගේ අදහස මරුණේ නැහැ. 1887දී ඔහුගේ තාක්ෂණයේ ඇති විභවය දුටු දූරදර්ශී ව්‍යාපාරිකයෙක්ගේ සහාය ඔහුට ලැබුණා. ඔහු තමන්ගේ පළමු ප්‍රත්‍යාවර්තක ධාරා මෝටර නිර්මාණය කළා. ඉන්පසුව තමයි ජෝර්ජ් වෙස්ටින්හවුස් පැමිණියේ. ඔහු ඉංජිනේරුවෙක් සහ කර්මාන්තකරුවෙක්. ඔහු ටෙස්ලාගේ පර්යේෂණවලට මුදල් යොදවන්න කැමති වුණා. වෙස්ටින්හවුස් ටෙස්ලාගේ පේටන්ට් බලපත්‍රය මිලදී ගත්තා. ඔවුන් දෙදෙනා එකතු වෙලා එඩ්සන්ට තාක්ෂණිකව වාණිජ්‍ය සහ මාධ්‍ය සටනකින් අභියෝග කළා. ඒ තමයි ධාරා යුද්ධය. 1891 දී ටෙස්ලා ඔහුගේ වඩාත්ම කැපීපෙනෙන නව නිපැයුම වන ටෙස්ලා දඟරේ ඉදිරිපත් කළා. එය අධික වෝල්ටීයතාවයක් ජනනය කරමින් විස්මයජනක විදුලි විසර්ජනය කළ හැකි උපකරණයක් වුණා. එය දර්ශනීය වුණා විතරක් නෙවෙයි, රැහැන් රහිත සම්ප්‍රේෂණ සහ ගුවන් විදුලි අත්අදහා බැලීම් සඳහා යෙදියුම් තිබුණා. නමුත් එඩ්සන් බියවැද්දීමේ ව්‍යාපාරයක් දියත් කරන්න පැකිලුණේ නැහැ. ප්‍රත්‍යාවර්ත ධාරාව භයානක බව පෙන්වන්න ඔහු බල්ලන්, අශ්වයන් සහ අලියෙක් පවා සෙනග ඉදිරියේ විදුලි සැර වැද්දුවා මැරුවා. තමන්ව අපකීර්තියට පත් කිරීමේ මෙවලමක් ලෙස ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වන පළමු විදුලි පිටුව නිර්මාණය කිරීමටත් ඔහු උදව් කළා. නමුත් ගණිතය තමන්ගේ පැත්ත බව ටෙස්ලා දැනගෙන හිටියා. ඊට පස්සේ ඔහුගේ අවස්ථාව උදා වුණා. ඒ 1893 චිකාගෝ ලෝක ප්‍රදර්ශනයයි. ප්‍රදර්ශනය ආලෝකමත් කිරීමේ කෝන්තරත්තුව වෙස්ටින්හවුස් දිනාගත්තා. එඩ්සන් ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න හිතාගෙන තමන්ගේ විදුලි බූලු විකුණන්න ප්‍රතික්ෂේප කළා. නමුත් ටෙස්ලා ඒ ප්‍රශ්නය විසඳුවා. ඔහු තමන්ගේම ආලෝකකරණ පද්ධතියක් නිර්මාණය කරලා නිෂ්පාදනය කළා. ප්‍රදර්ශනය ආලෝකමත් කළ විට හරියට ආසින් ඉරපාත් වුණා වගේම ලක්ෂයකට අධික විදුලි බුබුලු ඒ සියල්ලම ක්‍රියාත්මක වුණේ ප්‍රත්‍යාවර්තක ධාරාවෙන්. ලෝකයම පුදුමයෙන් ගොළු වුණා. අවසාන පහරවදුනේ අවුරුදු 3කට පස් නයගරා දිය ඇල්ලේ ජල විදුලි බලාගාරයක් සමගයි. ටෙස්ලා සහ වෙස්ටින්හවුස් ජලයෙන් විදුලිය ජනනය කරලා කිලෝමීටර් 35ක් ඈතින් පිහිටි බෆලොන් නගරයට එය ප්‍රවාහනය කළ හැකි පද්ධතියක් ගොඩනැගුවා. ප්‍රත්‍යාවර්තක ධාරාව මහා පරිමාණයේ කාර්යක්ෂමක බලවත් සහ ප්‍රායෝගික බව පළමු වතාවට ඔප්පු වුණා. එඩ්සන් පද්ධතිය පෙරදුනා විතරක් නෙවෙයි, ඔහුගේ පද්ධතිය අතහැර දැමුණා. ලෝකයේ ප්‍රත්‍යාවර්ත ධාරාව සම්මතය ලෙස පිළිගත්තා. දක්වා මුදල් හෝ දේශපාලන සහයක් නැති අමතක කර දැමූ සංක්‍රමණිකයා වූ ටෙස්ලා රටේ සිටි බලවත්ම නවනිපියුම්කරුවා පරාජය කර තිබුණා. 1899 දී නිකොලා ටෙස්ලා කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වෙත ගියා. ඒ අභිරහස් සහගත මෙන්ම අභිලාෂකාමී මෙහෙයුමක් සඳහා අධිසංඛ්‍යාත විදුලිය සහ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණයේ රහස් ගවේෂණය කිරීමට විදුලි වාතය සහ නිතර ඇතිවන විදුලි කුණාටු මධ්‍යයේ තම අත්හදා බැලීම් සඳහා පරිපූර්ණ පරිසරය එහි ඇති බව ඔහු දැන සිටියා. ඔහු එහි පුරාවෘත්තයක් බවට පත් වූ පරීක්ෂණාගාරයක් ඉදි කළා. ඒ සක්‍රිය කළ විට මීටර් 20කට වඩා දිග කෘතිම අකුණු සැර ඇති කරන දෙවන්ත ටෙස්ලා දඟරක් සහිත විද්‍යාගාරය. මෙම විදුලි විසර්ජනය කොතරම් බලවත් දෙයක් සමහර විට මුළු නගරයේම විදුලිය විසන්ධි වුණා. ඔහුගේ විද්‍යාගාරය හරියට විද්‍යා ප්‍රබන්ධ නවකතාවකින් කෙලින්මකත් දර්ශනයක් වුණා. දැල්වෙන විදුලි පහන්, නිල් පැහැති ගිනි පුපුරු සහ නිරන්තර විද්‍යුත් හඬ. මෙතනදී තමයි ටෙස්ලා තමන්ගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය අත්පත් කරගත් බව ප්‍රකාශ කළේ. ඒ තමයි දිගු දුරක් පුරා රැහැන් රහිත විදුලිය සම්ප්‍රේෂණය කිරීම. ඔහුට අනුව පෘථිවිය සන්නාගයක් ලෙස භාවිතා කරමින් ග්‍රහලෝකය වටා පරාවර්තනය වන සංඥා යැවීමට පවා ඔහු සමත් වෙලා තිබුණා. ඔහුගේ දැක්ම විද්‍යාත්මක එකක් විතරක් නෙමෙයි. එය බොහෝ දුරට ගුප්ත එකක්. මුළු ග්‍රහලෝකයේම සැමට නොමිලේ බලශක්තිය ලබා දෙන ජනක යන්ත්‍රයක් සහ සම්ප්‍රේෂකයක් බවට පත් කළ හැකි බව ඔහු විශ්වාස කළා.
නමුත් වඩාත්ම අද්භූත සිද්ධවීම සිදුවනේ එක රාත්‍රයක ඔහුගේ ග්‍රාහක උපකරණ පරීක්ෂා කරමින් සිටියේදී ටෙස්ලා කියා සිටියේ තමාට අමුතු සංඥා ලැබුණු බවත් ඒවා වෙනත් ග්‍රහලෝකයකින් සංනිවේදනය කිරීමට දරන උත්සාහයක් විය හැකි බවත් ඔහු අර්ථකථනය කළා. බොහෝ දෙනෙක් එය විකාරයක් ලෙස බැහැර කළත් තමාට සැබෑ දෙයක් ඇසුණු බවට ඔහුට විශ්වාසයි. ඔහුගේම වචනවලින් කිව්වොත් යන්තමින් ඇසුන මේ සංඥා බුද්ධිමත් සංඥා බවට සැකයක් නැහැ. මෙම ප්‍රකාශය විද්‍යාත්මක ප්‍රජාව ව්‍යාකූල කළා. ඒ වගේම ටෙස්ලාගේ විකාරරූපී බුද්ධිමතුගේ ප්‍රතිරූපය මහජනය අතර තවත් ශක්තිමත් කළා. කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් වල ගත කළ කාලයෙන් පසුව නිකොලා ටෙස්ලා නිව්යෝක් වෙත ආපහු ආවේ අභිලාෂකාමී මෙහෙයුමක් ඇතිව. ඒ තමයි මුළු ලෝකයටම රැහන් රහිතව තොරතුරු සහ බලශක්තිය සම්ප්‍රේෂණය කළ හැකි කුළුණක් තැනීමට. එම යුගයේ සිටි බලවත්ම මිනිසෙක් වූ ජෙබි මෝගන් මෙම ව්‍යාපෘතියට මුදල් යෙදවීමට එකඟ වුණා. ඔහු $1,50,000ක් ආයෝජනය කළා. ඒ කාලේ හැටියට ඒක විශාල ධනයක්. ඒ ටෙස්ලට කුළුණ ගොඩනගා මාකෝනයට තරගයක් දිය හැකි අන්තර් අත්ලාන්තික් සංනිවේදන පද්ධතියක් සංවර්ධනය කිරීමටයි. 1901දී ලොංග් අයිලන්ඩ්හි වොඩන් ක්ලිෆ් කුළුණ ඉදිකිරීම් ආරම්භ වුණා. නමුත් ටෙස්ලා යෝජනා කළේ හඬ හෝ රූප පණිවිඩ යැවීම පමණක් නෙවේ. ඔහුගේ අදහස ඊට වඩා බෙහෙවින් විප්ලවීය වුණා. රැහන් පේනු හෝ කණු නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය කිරීම. සැමට ප්‍රවේශය විය හැකි නොමිලේ බලශක්තිය ලබාගෙන ගෝලීය පද්ධතියක් නිර්මාණය කිරීම. නමුත් ඒ දැක්මට බලවත් සතුරෙක් සිටියා. ඒ තමයි මුදල්. ටෙස්ලා මෙම සේවාව සඳහා මුදල් අය කිරීමට සැලසුම් නොකරන බව ජෙපි මෝගන් දැනගත් විට ඔහු අර මුදල් සැපීම නතර කළා. ටෙස්ලා දිගටම වැඩ කරගෙන යන්න උත්සාහ කළා. ඔහු කුළුණ උගස් කළා. නව ආයෝජකයින් සෙව්වා. මංමුලා සහගතව ලිපි ලිව්වා. නමුත් ලාභයක් නොලැබෙන අදහසක් වෙනුවෙන් මුදල් යොදවන්න කවුරුත් කැමති වුණේ නැහැ. වොඩන් ක්ලිෆ් කුළුණු ව්‍යාපෘතිය අතහැර දැමූ විට නිකොලා ටෙස්ලා පුද්ගලික වෘත්තීය සහ ආර්ථික වශයෙන් කඩාවැටීමකට ලක් වුණා. එයින් ඔහුට කවදාවත් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න බැරි වුණා. එය ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා. 1906 වන විට වැඩ සම්පූර්ණයෙන්ම නැවතුණා. ටෙස්ලා ණය වෙලා හුදකලා වෙලා හෙම්බත් වෙලා හිටියා. ඔහු කුරුණ සහ ඔහුගේ විද්‍යාගාර උගස් කළත් කිසිවක් බේරා ගැනීමට සමත් වුණේ නැහැ. විද්‍යාව වෙනත් දිශාවකට ඉදිරියට යද්දී ටෙස්ලා අපකීර්තියට පත් වුණා. ඔහුගේ චරිතයේ වැදගත්කම අඩු වුණා. සංග්‍රහ ඔහු සමග සම්මුඛ සාකච්ඡා කිරීම නැවැත්තුවා. පුවත්පත් ඔහුව සඳහන් කිරීම නැවතුණා. නව නිපැයම්කරුවෙකු ලෙස ඔහුගේ කීර්තිය මැකී යන්න පටන් ගත්තා. එකල ඔහු අගය කළ අය පවා ඔහුව විකාරරූපී පිස්සෙක් ලෙස සලකන්න පටන් ගත්තා. 1909දී මාකෝනි පළමු අන්තර් අත්ලාන්තික් සංඥාව යැවීම වෙනුවෙන් නොබල් ත්‍යාගය ලබා ගත්තා. ඒ ටෙස්ලා තමන්ගේ සැලකූ පේටන්ට් පත්‍රය භාවිතා කරනවා. ටෙස්ලාව නොසලකා හැර තිබුණා. ටෙස්ලා වඩාත් හුදකලා සහ විකාරරූපී වුණා. ඔහු ඊළඟ වසර කිහිපය ගත කළේ නිව්යෝක් හොටල්වල තනිවම ජීවත් වෙමින්. ඉලක්කම් රටාගෙන උමතුවෙන් තුනෙන් බෙදෙන කාමර මගහැරීම සඳහා නිරන්තරයෙන් කාමර මාරු කරමින් ඔහුගේ පෙනුම වෙනස් වුණා. උස කෙට්ටු හැම විටම ඉතා පිළිවෙලට ඇඳ පැළඳ සිටියා. නමුත් ඒ මනාව මැදපු ඇඳුම් පිටිපස්ස සිටියේ මිඳුණු මනුස්සයෙක්. එහෙත් ටෙස්ලා නිර්මාණය කිරීම නැවැත්තුවේ නැහැ. ඔහුගේ අදහස් වඩාත් නිර්භීත වෙමින් විද්‍යා ප්‍රබන්ධවලට මායිම් වෙනවා වගේ පෙන්වුණා. ඔහුගේ අවසාන මහා ව්‍යාපෘතිවලින් එකක් වූයේ පුවත්පත්වල මරණ කිරණය ලෙස හැඳුන්වුණු ටෙලිෆෝස්ය. ටෙස්ලා කියා සිටියේ වාතය හරහා ආරෝපිත අංශු කදම්බයක් විද කිලෝමීටර් 100 ගණනක් ඈතින් ඇති ගුවන් යානා විනාශ කළ හැකි තාක්ෂණය තමා විසින් වැඩි දියුණු කළ බවයි. ඔහුට අනුව එය යුද්ධය අවසන් කරන ආරක්ෂිත අවියක් මන්ද එය සතු රටට පහර දීමට වෙනත් කිසිදු රටක් එඩිතර නොවනු ඇති. නමුත් කිසිවෙකු එයට මුදල් යොදවන්න කැමති වුණේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපයවත් සෝවියට් සංගමයවත් නෙවෙයි. අඩුම ධර්මයෙන් අපට පවසා ඇත්තේ ටෙස්ලා මිනිස් සිතුවිලි පටිගත කරන්න යන්ත්‍රයක් ගැනත් කතා කළා. ඒ කියන්නේ මොළය ප්‍රොජෙක්ටරයක් වගේ දෙයක්. ඒ වගේම වායුගෝලයෙන් නොමිලේ බලශක්තිය සම්ප්‍රේෂණය කරන පද්ධතියක් ගැනත් කතා කළා. කම්බි නැතුව, ඉන්ධන නැතුව, කිසිම වියදමක් නැතුව මෙවා කාලයට වඩා ඉදිරියෙන් ගිය අදහස්ද? නැත්නම් භයානක ලෙස කඩකප්පල්කාරී අදහස්ද? 1917දී පළමු ලෝක යුද්ධය අතරතුර එක්සත් ජනපද රජය වෝඩන් ක්ලිෆ් කුළුණ කඩාබිඳ දැමීමට නියෝග කළා. ඔවුන් තර්ක කළේ ජර්මානු ඔත්තුකරුවන්ට ප්‍රහාර සඳහා ඉලක්කයක් ලෙස එය භාවිතා කළ හැකි බවයි.
නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණේ ඔහුව සදහටම නිහඬ කිරීමට වෙන්න ඇති. ටෙස්ලා තමන්ගේ ජීවිතයේ අවසාන මහා නිර්මාණය මිටි පහරින් විනාශ වෙන හැටි බලා සිටිය. ඕගේ අවසන් වසරවලදී ඔහුගේ සටහන් වඩාත් ගුප්ත වුණා. ඔහු විශ්ව ශක්තිය පරිමාණ තරංග ගුරුත්වාකර්ෂණ විරෝධී තාක්ෂණ සහ කාලය පාලනය කිරීම ගැන කතා කළා. ස්වාභාවික සංඛ්‍යාතයකට සුසර කළහොත් සම්පූර්ණ ගොඩනැගිලි විනාශ කළ හැකි කම්පන ගැනත් කතා කළ. සමහරු ඔහුට සමච්චල් කළා. තවත් සමහරු වඩාත් අවධානින් සිටිය අය ඔහුව තර්ජනයක් ලෙස දකින්න පටන්ග. 1943 ජනවාරි 7 වන දින නිකොලා ටෙස්ලා නිව්යෝක් හොටලයේ ඔහුගේ කාමරයේ මියගොස් සිටියේදී සොයාගනු ලැබුවා. ඔහුට වයස අවුරුදු 86ක් විය. ඔහු මියගියේ තනිව, මුදල් නැතිව, පවුලක් නැතිව, කිසිම පිළිගැනීමක් නැතුව. නමුත් කතාව එතනින් අවසන් වුණේ නැහැ. ඔහු මියගිය දවසේම පිටස්තර දේපළ කාර්යාලය නම් ෆෙඩරල් ඒජන්සියක් ඔහුගේ සියලුම ලියකියවිලි සටහන්කුත් සහ මූලාකෘති රාජසන්තක කළා. ටෙස්ලා එක්සත් ජනපදයේ පුරවසයකු වුවත් ඔවුන් ඔහුට සැලකුවේ අනතුරුදායක විදේශයකයක ලෙසයි. මෙම මෙහෙවුමට නායකත්වය දුන්නේ ජෝන් ජී ට්‍රම්ප් නම් විදුලි ඉංජිනේරුවෙක්. ඔව් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාමා. ජෝන් ට්‍රම්ප් ටෙස්ලාගේ සියලුම ලියකියවිලි සමාලෝචනය කර ඒවායේ වටිනා කිසිම දෙයක් නොමැති බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. නමුත් දශක ගණනාවකට පස්සුව වර්ගීකරණයෙන් ඉවත් කළ සමහර වාර්තා වෙනත් කතාවක් කියනවා. එසේ නම් 1943 පසු සෝවියට් සංගමය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් මරණ කිරණය හා සම්බන්ධ සංකල්ප විමර්ශනය කරන්න පටන්ගත්තේ ඇයි. අදටත් ඇතැම් ලේගෙන වර්ගීකරණය කර තිබුණේ ඇයි. කිසිම වටිනාකමක් නෑ කියපු ඒ සටහන් පොත්වල ඇත්තටම තිබුණේ මොනවාද. සමහරු විශ්වාස කරන්නේ ටෙලිෆෝස් යනු හාප්වැනි නවීන විද්‍යුත් චුම්බක ආයුධවල න්‍යායාත්මක පදනම බවයි. තවත් සමහරු කියන්නේ නොමිලේ බලශක්තිය පිළිබඳ ඔහුගේ අධ්‍යයන වලින් විශාල තෙල් සමාගම්වලට අවශ්‍යතාවලට තර්ජනයක් වූ බවයි. ටෙස්ලා මේ ලෝකයෙන් සමුගත්තේ ඔහු ජීවත් වුණු ආකාරයටමයි. අභිරහසකින් වැසීගෙනයි. සමහර විට ඔහු ඇත්තරම අපිට ලබාදීමට උත්සාහ කළදේ අපි තවමත් සම්පූර්යෙන් වටහාගෙන නැතුව ඇති. ඉතින් එනම් මෙතන මේ වීඩියෝ කිවරයි. නරඹුවට ස්තුතියි. මේ වගේ වීඩියෝවලට කැමති නම් ලයික් කරලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.